එක පැත්තකින් රජයෙන් අපේ රටවිරුවන්ට නොයකෙත් වරප්‍රසාද සහන දෙනව කියනවා. හැබැයි අනෙක් පැත්තේ ලංකාවට යාපෝට් එක හරහායන අපේ මිනිස්සුන්ට ඩියුටිපී එක ඇතුළේදීම $25 50 නැත්තම් 100 වෙන්න පුළුවන් අඩාගන්න වංචනිකයන් ඉන්න. මේක කවුද නවත්වන්න? අපි හැමෝම දන්නවා අපේ ශ්‍රී ලංකීය විදේශගත තරුණ තරුණියන්, ඒ වගේම විශේෂයෙන් කාන්තා පාර්ශ්වය මැද පෙරදිග රටවල්වල සහ යුරෝපයේ විවිධ රටවල්වල ඒ වගේම තමයි අපේ පිරිමි පාර්ශ්වය. ඉතින් මේ කට්ටිය ලංකාවට වැකේෂන්යක් කෙන වෙලාවට මොනවහරි ඩියුටිපී එකෙන් ඉලෙක්ට්‍රෝනික් අයිටම්යක් ගන්න. හැබැයි ඔයාලා දන්නවද මේ ඩියුටිපී එකේදී සමහර වංචනික වෙලෙන්දුන් මොකද කරන්න කියලා? ඔවුන් කරන්නේ ඔයාට ඉන්වොයිස් එකක් දෙන්නේ නැහැ. ඔයාට ඉන්වොයිස් එකක් දෙන්නේ නැතුව ඔයාට දෙන්නේ වොරන්ටි කාඩ් එක විතරයි. හැබැයි ඔයාට කටින් ඇහුවෙන් පස්සේ මිල කියනවා මේක $60, 150, 350, 400 කියලා. නමුත් අපි ඇත්තටම මිල දන්නේ නැහැ. මොකද ගොඩක් ෂොප් වල මේ මිල ගණන් ඩිස්ප්ලේ කරන ඇති ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි දන්නේ නැහැ ඔවුන් කියන මිලට අපි බඩු මිලදී ගන්න. අන්න ඒ වෙලාවලි තමයි ඔවුන් අපට නොකියම අපේ සාක්වෙන් ඩොලර් ටික යාලා ගන්න. පිට වොරන්ටි කාඩ් එක දෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම සර්විස් සෙන්ටර් එකකින් ඕනම මෙන්න මේ ආයතනෙන් ලංකාව පුරා තියෙන ඔයාට මේක වොරන්ටි ක්ලේම් කරන්න පුළුවන්, හදා ගන්න පුළුවන් කියලා වොරන්ටි කාඩ් එක දෙනවා. අපිත් මේ ගෙදර යන්න තියෙන හදිසියට වොරන්ටි කාඩ් එකක් තරයි යනවා සල්ලි යාලට දෙනවා. හැබැයි අපි දන්නේ නැහැ අපි කීයක් වැඩිපුර ගත්තද කියලා. එහෙම මට දෙයක් උන නිසා තමයි මම මේ වගේ වීඩියෝ එකක් කරනවද නැද්ද කියලා ගොඩක් කල්පනා කරලා බලලා මම මේ වීඩියෝ එක කරන්න සූදානම් වුණා. මම කියන්නම් මම ලංකාවට යන වෙලාවක මම නිකමට ෂොප් එකක් ගාවදී මට හිතුවා රයිස් කුකර් එකක් ගන්න ඕන කියලා වෙලා. මම ඇහුවා තියෙන හොඳම රයිස් කුකර් එක කීයද කියලා. මට කිව්වා USD 60ක් කියලා. හරි මං ගත්තේ සල්ලි තිබුණා. මට ඇත්තට අත්‍යවශ්‍යතාවයක් නෙවෙයි. නමුත් මම දැක්ක නිසා යන්න හිතුවා. මම ගොඩක් කාලෙකින් ඩියුටි එකෙන් අවුරුදු 8-9කින් බඩු අරගෙන නැහැ. ඒ නිසා මට හිතුනේ ඉලෙක්ට්‍රික් අයිටම් අරගෙන නැහැ. ඒ නිසා මට හිතුණා ගත්තා නම් හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ මම දුන්නා USD 60ක් දීලා මම ගෙදර ගියා. ගෙදර ගිහලා දවස් කීපයක් තිබුණා. පාවිච්චි කරෙන්නේ නැහැ. නිකම්ම ගිහිල්ලා. හැබැයි මම දවස් කීපකින් පස්සේ මම නිකන් ඉන්ටර්නෙට් යන වෙලාවට මම බැලුවා ඩියුටි ෆ්‍රී අයිටම්ස් වල මිල ගණන් කොහොමද කියලා වෙබ්සයිට් එකේ. මෙන්න USD 35යි මම USD 60ට ගත්ත රයිස් කුකර් එක. ඊපස්සේ ඒ වෙලෙම බැලුවා වොරන්ටි කාඩ් එක. එතනින්ම යාලා හෙඩ් ඔෆිස් එකකින් නම්බර් හොයාගත්ත කටුනායක ඩියුටි එක ෂොප් එකේ ඩියුටි ෂොප් එකේ කතා කරලා මම ඇහුවා ඒ රයිස් කුකර් එකේ මිල කීයද කියලා. ඊට පස්සේ එතනින් කිව්වා USD 38යි කියලා. හරිද? 35 තමයි වෙබ්සයිට් එකේ තියෙන්නේ. නමුත් එයා තව 3ක් තියාගෙන 38ක් කිව්වා. හරි ඕකේ. මං අහුවා ඇයි ඔයා එහෙනම් මගෙන් USD 60ක් ගත්තේ? එලින්ම ඇහුවා. මේ කට උත්තර නැහැ. ඊට පස්සේ එහෙම මිනිස්සුන්ට වංචා කරනවා. අපි හිතන්නකෝ මම වගේ කෙනෙකුටත් මෙහෙම වංචා කරනවා නම් දැන් මම අවුරුදු 11කට අවුරුදු 2-3 පාරක් ලංකාවට එනවා. ඉතින් සාමාන්‍ය මැද පෙරදිග ඉඳලා එන අපේ ගෘහ සේවිකාවකට වගේ මොන වගේ වංචාව කරන්න පුළුවන්. ඊට පස්සේ මං කිව්වා කරුණාකරලා මට මගේ ඉතුරු සල්ලි දෙන්න නැත්තම් සෝෂල් මීඩියා වල දානවා සම්පූර්ණ නම ගම ඉස්තරත් එක්කම. ඊපස්සේ කිව්වා හරි සර් මට වොරන්ටි කාඩ් එක ගෙවන්න කියලා. ඉතින් දන්නවා මට ඉන්වොයිස් එකක් දුන්නේ නැහැ කියලා. එයාට ඒකත් මතකයි. මේක හැබැයි මාස 3ක විතර ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච සිදුවීමක්. පස්සේ මට USD 22කට අදාළ එක 38ක් කියලා එකට කිව්වනේ. නමුත් වෙබ්සයිට් වල තියෙන්නේ 35යි. නමුත් එයා 38ක් ගත්තා. මට ඊට පස්සේ එයාලා USD 22කට අදාළව ලංකාවේ රුපීස් වලින් මගේ ලංකාවේ බැංකුවකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරනවා.
එතකොට අනිවාර්යෙන්ම අපි සිහිය තබාගත යුතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ඔයා ඩියුටි ෆ්‍රී එකෙන් බඩුවක් ගන්නවා නම් පිටරට ඉඳලා යද්දි ඔයා අනිවාර්යෙන්ම වෙබ්සයිට් බලන්න. මම ඔයාලට ලින්ක් ටිකක් දාන්න. නැත්නම් ඔයාලට පුළුවන් සර්ච් කරන්න වෙබ්සයිට් ටික බලන්න. ඩියුටි ෆ්‍රී එකේ ඉලෙක්ට්‍රික් අයිටම් වල මිල ගණන් කොහොමද කියලා. ඒක ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. දැන් ඔයා කටුනායකින් බැහැලා ඩියුටි ෆ්‍රී එකට යනකොට ඒ අදාළ මොඩල් නම්බර් එක අදාළ භාණ්ඩේ මිල ගණන් ඔයා සේරම දැනුවත් වෙලා තමයි යන්නේ. අන්න ඊට පස්සේ ඔයා කියන්න මට මෙන්න මේ බඩුව දෙන්න කියලා. එයා වැඩිපුර ප්‍රයිස් එකක් ගත්තොත් ඔයාගෙන් ඔයාට අනිවාර්යෙන් කියන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ තියෙන මේ ප්‍රයිස් එක ඇයි ඔයා මට මේ ගානට දෙන්නේ කියලා. මේක හැම කෙනාම නෙවෙයි කරන්නේ. කීප දෙනෙක් කරන නිසා ඇත්තටම අනිත් විලඳසල් වලටත් ඇත්තටම මේක නරක නාමයක්. ඒ නිසා YouTube shop වල ජෙනුවින් බිස්නස් කරන කට්ටිය මේ වගේ චරාවැඩ කරන මිනිස්සුන්ට විරුද්ධ වෙන්න. ඒ වගේම තමයි මම අදාළ බලධාරීන් අපේ ලංකාවේ එකක් තමයි වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට, ඒ වගේම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට, ඊළඟට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට, ශ්‍රී ලංකා රේගුවට, අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වගේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අපි කියනවා මේ වගේ අසාධාරණකම් වලට ඔයා හිතන්න $35 බඩුවට වැඩිපුර $25ක් ගත්තනම් පැහැදිලි නේද? 71කින් වැඩිපුර 71ක් 71.4යි 71.4කින් වැඩිපුර සල්ලි අරගෙන දිනවා වගේ. ඉතින් ඒ වගේ අහිංසක මිනිස්සුන්ගෙන් කොච්චර මුදලක් දවසට මේ වගේ සූරා කන වැද්ද. ඒ අනිවාර්යෙන්ම රජයේ වගකීම් නිලධාරීන් බොරුවට රටවිරුවන්ට මේක කරනවා, එයාලට පෙන්ෂන් එකක් දෙනවා, නැත්නම් ඩියුටි ෆ්‍රී එකකින් මෙච්චර එලවන්ස් එකක් දෙනවා කියලා කිව්වට වැඩක් නැහැ. අනිවාර්යෙන් මේ ගැන සැලකිලිමත් වන්න අදාළ බලධාරීන් මේ පිළ ක්‍රියාත්මක වෙන. ඒ වගේම තව දෙයක් මම කියනවා, මේ ඉලෙක්ට්‍රොනික අයිටම්ස් වල හැම අයිටම් එකකම මිල ප්‍රදර්ශනය කරන්න කියලා මම අනිවාර්යෙන්ම රජයේ මේ වගේ යුතු ආයතන වලට බලධාරීන්ට මං කියනවා, මිනිස්සුන්ට ඊට පස්සේ පුළුවන් කටවචනට නෙවෙයි මිල බැලුවා, Tamanට අවශ්‍ය බඩුව ගත්තා, ඒ වගේම ඉන්වොයිස් එකේ ඒ මිල තියෙද කියලා බැලුවා. ඒක නිසා මම ඊට ගෞරවයෙන් රජයේ අදාළ නිලධාරීන්ට ආයතන වලට මම කියනවා, ශ්‍රී ලංකාවේ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙන්න මේ ඉල්ලීම් ටික කරන්න. ඒ වගේම තමයි අපේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මං ඉල්ලා සිටිනවා, ඔයාලා ඩියුටි ෆ්‍රී එකෙන් බඩුවක් ගන්නව නම් අනිවාර්යෙන්ම ඊට කලින් ඔයාලා බඩුවේ මිල ගණන් සංසන්දනය කරලා ඒවයි ස්ක්‍රීන්ෂොට් ගහගන්න, මොඩල් නම්බර් එක ගහගන්න, ඒවත් අදාළව ඔයාලා අවශ්‍ය බඩුව වලදී ගන්න. ඒකට එකතු වෙලා ගමනක් යමු. මේක අපි ක්ලීන් ශ්‍රී ලංකා නැත්නම් අපේ ලස්සන ශ්‍රී ලංකාවක් හදන ගමනක තවත් එක පැතිකඩක්. අපේ විදේශගත ශ්‍රමිකයන් කියන්නේ ඔවුන්ට වෙන අසාධාරණකම් ගැන කතා කරන්න මේක හොඳ තෝතැන්නක්, ඒ වගේම අවස්ථාවක්. ඉතින් අපි අපේ රට ගොඩනගන ගමන් මේ වගේ අසාධාරණ වැඩවලට විරුද්ධ වෙලා අපි සියලු දෙනාම වැඩ කරමු. එහෙනම් මම අද වීඩියෝ එකෙන් සමුගන්න ගමන්ම ඔයාලට කියනවා, තවත් අපේ රට ඉඳගෙන අපේ ශ්‍රී ලාංකිකයන් මේ වගේ වංචනිකයන්ට අහු වෙන්නට ඉස්සර වෙලා මේක ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයාට අනිවාර්යෙන්ම මේ ගැන අදහසක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපේ ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරගෙන ගමන්ම අපේ ශ්‍රී ලංකාවටත් ලස්සන රටක්, සෞභාග්‍යමත් රටක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. මම සංජීව අන්චාර්ට්.